නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විදුරායම් භික්ඛවේ කායෝ විඥානං විරාග ධම්මං සබ්බේ උපදී අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති. ප්‍රඥා ටීවී නාලිකාව ඔස්සේම ධර්ම දේශනාව සවන් දෙන්නා වූ ලංකාවාසී ලෝකවාසී සදහබර පින්නතුනි. අද දවසේ මේ ධර්ම දේශනාව ප්‍රඥා ටීවී නාලිකාව ඔස්සේ විකාශය කිරීම සදහබර දායකත්වයෙන් කටයුතු කරන්නේ පූජ්‍ය මේවරේ ධම්මා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කර ධම්මග ගමන් කරන පිරිසක් විසින්. ඉතින් ඔවුන්ගේ අරමුණු අතර පවතිනවා උන්වහන්සේට උපහාරය පිණිස සහ නිවැරදි ධර්ම මාර්ගය ලෝට පෙන්වා දීම කියන කාරණාව. අද මම ඔබට මේ මාතෘකා කරපු ධම් පාඨය අන්තර්ගත වෙන්නේ කුද්දක නිකායේ ඉතිඋත්තක පාළියේ බිදුර කියන සූත්‍රය. මේ සූත්‍රය ටිකක් ගැඹුරු සූත්‍රයක්. මම ගොඩාක් ගැඹුරට යන්නේ නැතු යම් මධ්‍ය ප්‍රමාණයක ඔබට පැහැදිලි කරනවා. මේ සූත්‍රය ඔබ හොඳින් සවන් දීලා මේ සූත්‍රයේ අන්තර්ගත වන්නා වූ කාරණා පිළිබඳ අපේ සමාජයේ පවතිනා වැරදි මතයන් මොනවද සහ ඒ පිළිබඳ බුදුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන නිවැරදි මාර්ගය මොකක්ද කියන එක පිළිබඳ අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. මේ අන්තර්ගත වෙලා තිබෙන කාරණාවන් අපේ සමාජය තුළ තිබෙන්නේ අර්ථ විවරණය වෙලා තියෙන, දැක් වෙලා තියෙන කට්ටිය දැනන් ඉන්නේ වැරදි ආකාරයෙන්. අදහසේ මේ දහම් පාඨේ මම මාතෘකා කරේ මේ දායකත්වය දරන්නව පිරිස අපගේ නායක ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්න කාල සීමාව තුල පටන් සෑම වසරකම උන්වහන්සේට කරන්නා වූ ගෞරවයක් විදිහට ධර්ම දේශනාවන්ට කරන්නා වූ ගෞරවයක් විදිහට වසර ගණනාවක් තිස්සේ වසර මුල දින දර්ශනයක් මුද්‍රණය කරලා දහම් පාඨයක් අන්තර්ගත දින දර්ශනයක් මුද්‍රණය කරලා බෙදා හරිනවා. ඒ දින දර්ශනයට දාන්න අවශ්‍ය දහම් පාඨයක් මගෙන් ඉල්ලුවාට පස්සේ මේ දහම් පාඨය තමයි මම ඔවුන්ට ලබා දුන්නේ. ඉතින් ඒ අරමුණු කරගෙන තමයි මේ ධර්ම දේශනාවත් අද දවසේ අපි සිද්ධ කරන්නේ. මේ මුලින්ම මේ දහම් පාඨයේ සරල සිංහල අර්ථය බලලා ඉමු. මේ සිංහල අර්ථය නෙමෙයි අපි තේරුම් ගන්න ඕන මේ කාරණාවල අන්තර්ගත වෙන ගැඹුරු අර්ථය මොකක්ද කියන එක. කොහොම සරලව තමයි මේ කාරණා සමාජය තුළ බහුතරයක් වෙලාවට විවරණය වෙන්නේ. හැබැයි අපිට නිවන් දකින්න අවශ්‍ය නම් මොකද කරන්න ඕන? බුදුන් වහන්සේ පෙන්ලා දීලා තියෙන අර්ථයෙන්ම මේ ධර්ම කාරණා කියන එක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. විදුරායම් භික්ඛවේ කායෝ. අයම් භික්ඛවේ කායෝ එහෙම නැත්නම් භික්ඛවේ අයම් කායෝ මහණනි මේ කය බිදුරා බිඳිලා යනවා, විනාශ වෙලා කැරලා බිඳිලා යනවා. විඥානං විරාග ධම්ම. අනිත විඥානං පබංගුර. විඥානය කියන එක හිත කියන එකත් කැඩිලා බෙදලා විනාශ වෙලා යනවා. එහෙනම් මොකද්ද පෙන්වන්නේ? කයත් විනාශ ස්වභාවයටපත් වෙනවා. සිතත් විනාශ ස්වභාවයටපත් වෙනවා. කය සහ සිත කැඩිලා බෙදලා විනාශ වෙලා යනවා. කියන්නේ ස්ථිරව පවතින්නේ නැහැ. දීර්ඝ කාලයක් නෙවෙයි. සිත කියන එක මොහොතින් මොහොත විනාශ ස්වභාවයටපත් වෙනවා. කය කියන එකත් එහෙමයි. මොහොතින් මොහොත විනාශ ස්වභාවයටපත් වෙන අලුත් වෙවි යනවා. ඒතර ඒක ධර්මයේ තුල මොකද්ද හඳුන්වලා තියෙන්නේ? විදුරං පබංගුරං විරාග ධම්මං කියලා. මේ කය සහ සිතේ විනාශ වෙන එක, නැති වෙලා යන එක, වෙනස් වෙන එක විදුරං සහ පබංගුරං. අනතුරුව තියෙන අපේ වැදගත්ම කාරණාව
සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ මොකද්ද? සබ්බේ උපදි. සියලු උපදී. උපදි කියලා කියන්නේ කෙලෙස් වලට. නැත්නම් සසර නැවත උපදින්න අවශ්‍ය හේතු වලට. එහෙනම් කය සාසිත කැඩිලා බිඳලා යනවා විනාශ වෙලා යනවා. ඒවා අනිත්‍ය කියලා නෑ බුදුහාමුදුරුවෝ. දැන් අපේ කට්ටිය අනිත්‍ය කියන්නේ මොකටද බලන්න. මේ කයේ විනාශ වෙන එක හිතේ විනාශ වෙන එක තමයි සමහර කට්ටියනේ බෞද්ධයක් මේ අපේ සමාජයේ බෞද්ධයෝ කියන කට්ටිය තමයිට දේශකයන්න් වහන්සේලා අනිත්‍ය කියලා පැහැදිලි කරන්නේ මේ කයේ සාසිතේ කැඩලා බිඳලා විනාශ වෙලා යන එකට. දැන් මේ පැහැදිලි කිරීමට අනුව ගත්තොත් එම ඒ අර්ථය සම්පූර්ණ විකෘති අර්ථයක්, වැරදි අර්ථයක්. අනිත්‍ය දුක්ඛ අනාත්මයටපත් වෙන්න ඕන මොකද්ද? සබ්බේ උපදී. සියලු කෙලෙස් තමයි. එහෙම නැත්නම් අபிසංකාර. සසර නැවත උපදින්න අවශ්‍ය වෙන හේතු තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයටපත් වෙන්න ඕන. ඒ අරුණා මේ ශරීරය හෝ භෞතික වස්තුන් හෝ සිත හෝ නෙවෙයි. එහෙම වෙන්නේ කොහොමද කියන එක තමයි අපි මේ දේශනාව තුළ ඔබට පැහැදිලි කරන්නේ. නම් මේ දේශනාව තුළ මම ඔබට මුලින්ම මතක් කරනවා මේ පැය පුරාම ඔබ හොඳින් සවන් දෙන්න ඕන. ඔබ දන්න අර්ථ ටික එනදා ඔළුවේ තියෙන ඒවා දේවල් අයින් කරලා. ඔබ මීට පෙර අපේ දේශනාවක් අපේ නායක ස්වාමීන් වහන්සේගේ දේශනාවක් සවන් දීලා තිබෙනවා නම් ඔබට මේ කාරණා සමහරවිට අලුත් නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කාරණාව වෙනස්ම කාරණාවක් අලුත්ම කාරණාවක් වෙන්න පුළුවන්. අපි අපේ පෞද්ගලික මත ඉදිරිපත් කරන්නේ නැහැ. ත්‍රිපිටකයේ යම් යම් ස්ථානවල තියෙන දේවල් උපුටා දක්වමින් ඔබට ඉදිරිපත් කරනවා. බුදුහාඳුර පෙන්ලා දීලා තියෙන නිවැරදි නිවන් මාර්ගය මොකක්ද කියන එක. බුදුහාඳුර කියන නිවැරදි ධර්ම මාර්ගය වඩනවා නම් රහතන් වහන්සේලා ලෝකෙ හිස් වෙන්නේ නැහැ කියලා. ඒතර මේ සමාජය තුළ මාර්ගඵලලාභීන් අඩු වෙන්න නැති වෙන්න. හේතුව මොකද්ද? අපිට බැරිකමද නැත්නම් ධර්මයේ තියෙන යම් අර්ථවල සරල වීමද නොගැඹුරු වීමද? බුදුහාඳුරන්ට වැරදිලා නෙවෙයි. ධර්මයේ ක්‍රමානුකූල වෙනකොට අර්ථය සරල වෙලා තියෙනවා. අපිට හොඳ උදාහරණයක් කියන්නම්කෝ. ආරෝග්‍ය පරමාලාභ. නිරෝගී භාවය උතුම්ම ලාභය. මොකද්ද මේ නිරෝගී භාවය කියලා අපේ කට්ටිය කියන්නේ? දරන් ඉන්නේ 99%ක් බෞද්ධ හිතන් ඉන්නේ මොකද්ද මේ ආරෝග්‍ය පරමාලාභ කියලා කියන්නේ? මේ අසනීප තත්ත්වයන්පත් වෙන්නේ නැතුව කායික නිරෝගී භාවය තමයි හිතන් ඉන්නේ. සම්පූර්ණ වැරදි. මාගන්ධිය සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්ලා දීලා තිනවා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ගිහිල්ලා බලන්න පුළුවන් මෙහෙම එකක් තියෙනවද කියලා. යම්කිසි පුද්ගලයෙක් කියනවනම් මේ කය නිරෝගී භාවය උතුම්ම ලාභයයි කියලා ඒ පුද්ගලයාගේ නොදන්නා කාවේ මුග්ධ භාවය. ඒක වැරදි සම්පූර්ණයෙන්ම. මේ පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාතාවක් අනුපුබ්බේන පුදුජන කතා ක්‍රමානුකූල පුදුජනවතට ආවා. මොකද මේ ආරෝග්‍ය පරමාලාභා කියන එක කයට ගලපලා පැහැදිලි කරන්න ගත්තා. නෑ බුදුහාඳුරෝ කියනවා කෙලෙස් රෝගයෙන් නිදහස ලබන්නා වූ මානසික නිරෝගී භාවය තමයි මේ ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ. හරිද? කයේ නිරෝගී භාවය නෙමෙයි. නකුලපිත සූත්‍රයේ බුදුහාඳුරෝ කියනවා යම්කිසි කෙනෙක් මොහොතක් කර හිතනවා නම් තමන් නිරෝගී කියලා කායිකව ඒ පුද්ගලයාගේ මෝඩකම මුග්ධ භාවය අර මොකක්ද? නම් බුදුහාඳුරෝ පෙන්වපු අර්ථය වෙනකොට වෙනත් අර්ථයක් සමාජයේ තියෙන දැනුම් පාවිච්චි කරන්නේ ඒකමනේ. නම් මේ කොච්චර උත්සාහ කරත් බැරි වෙලා තියෙන්නේ මොකද මේ අර්ථ විවරණේ හරියට කරගන්න බැරි වෙනවා. ඒක බුදුහාඳුර කරන ගම්බීරේසු තානාටානස පඤ්ඤා චක්කුම් කමති ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාස යොමු වෙන්න ඕන. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාස යොමු වුණොත් තමයි පුද්ගලයෙකුට කෙනෙකුට මේ ධර්ම මාර්ගය කියන එක ධර්මයේ කියන එක නිවැරදිව වටහා ගන්න පුළුවන් වෙනවා. මුලින්ම කරන්න හදිස් වෙලා හරියන්නේ නැහැ. බණ භාවනා. මුලින් බණ ඊළඟට භාවනා. බණෙන් කියන්නේ වැඩේ කරන විදිය පැහැදිලි කරන එක. භාවනා කියන්නේ එදේ අදාළ දේ ප්‍රායෝගික කරන එක. භාවනා කරන්න කලින් බණ අහලා තේරුම් ගන්න ඕන. බණ නැතුව භාවනා කරන්න බෑ. මොකද බුදුහාඳුර බලන්න ත්‍රිපිටකය අධ්‍යයනය කළා කිසිම තැනක භාවනා කෙරෙව්වා කියලා තියෙනවද කියලා? නෑ. ඇයි ඒ? බුදුහාඳුර තියෙන බණ කීවා කියලා තියෙන්නේ. බණෙන් කියන්නේ භාවනා කරන විදිය. භාවනා කරවන්න බෑ කෙනෙකුට. තේරුම් ගත්ත කට්ටියට තනියම කරන්න පුළුවන් වෙනවා. බණෙන් කියන්නේ ඒක කරන විදිය පැහැදිලි කරන එක කොහොමද කියලා. එහෙනම් මේ ආරෝග්‍ය පරමාලාභා වගේ සමාජයේ තියෙන බහුතරයක් පැහැදිලි කිරීම වල තියෙන සරලභාවයම තමයි මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලාත් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ දේශනාව තුළ අපිට පැහැදිලි කරන කාරණා දෙකක් තියෙනවා. මොකක්ද?
පළවෙනි කාරණාව තමයි ත්‍රිලක්ෂණයට භාජනය වෙන්න ඕන මොන දේවල්ද? නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්න ඕන. අනිත්‍ය වෙන්න ඕන මොන දේවල්ද? ඒ දේවල් දෙවෙනි එක තමයි. මේ දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නේ කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම යන කුමක්ද සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නේ කොහොමද? කොහේක වරද්දගෙන ඉන්න බහුතරයක් තියෙනවා. දැන් මේ සූත්‍රේ පටන් ගන්නකොටම තියෙනවානේ මේ බොහොම පොඩි සූත්‍රයක්. හැබැයි තාම ගැඹුරු දේශනාවක්. අපේ නායක ස්වාමීන් වහන්සේ ගත්තොත් එම දේශනාවල ගත්තොත් අපි දේශනා මාලාවක් ගත්තොත් එම අවසන් හරියට තමයි මේ දේශනාව කරන්නේ. මොකද ඒ තරම් වැදගත් දේශනාවක් මේක. මේ දේශනාව පවණක් කෙනෙකුට තේරුම් ගත්තත් නිවැරදි ආකාරයෙන් ඔහුට සම්පූර්ණ නිවන් මාර්ගෙම තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ දේශනාව තුළ ත්‍රිලක්ෂණ ධර්ම පරයය තමයි පැහැදිලි කරලා දීලා තියෙන්නේ. විදුරායම් බික්කවේ කායෝ විඥානං විරාග ධම්මං සබ්බේ උපදී අනිච්චා දුක්ඛ විපරිණාම ධම්මං. එහෙනම් කයසාසිත බින්දෙන එකට විනාශ වෙන එක නැති වෙලා යන එකට කියන්නේ විදුර විරාග ධම්ම පබංගුර. ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බුදුහාඳුර පාවිච්චි කරන අපේ සමාජයේ පාවිච්චි කරාට. පොතපතවල තිබ්බට. සබ්බේ උපදී සියලු කෙලෙස් තම අනිත්‍ය දුක්ඛ අනාත්මයටපත් වෙනවා. ක්ලේශය. නැත්තම් මේකට අபிසංකාර කියලා කියන්නත් පුළුවන්. අபிසංකාර කියලා කියන්නේ නැවත සසල උපදින්න අවශ්‍ය වෙන හේතු. ඒතර අවිජ්ජා පත්‍ය සංඛාර ඇතුලේ තියෙන්න ඕන මේක. ඒක සංඛාර කියන වචනේත් වරද්දගෙන තියෙන බහුතරයක් දෙනවා. සංඛාර කියලා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා කොහොමද දැන් තියෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා අරගෙන මේ ශරීරයේ පුද්ගලයෝ සත්තු ගෙවල් දොරවල් ඉර කඩන් හරක බාන වස්තුව භෞතික දේවල් ඕන දෙයක් සංඛාරය හේතුන්ගෙන් හටගෙන තියෙනවානේ. මෙහෙම හිතන කට්ටිය, මෙහෙම ලියන කට්ටිය, මෙහෙම කියන කට්ටියටයි කල්පනා කරන්න බැරි. ඒ සංඛාර වලට උඩින් තියෙන අවිජ්ජා පත්‍ය සංඛාර කියලා මේ ගේ දේවල් හටගත්තේ අවිද්‍යාවෙන් හින්දාද? භෞතික දේවල් හටගත්තේ අවිද්‍යාවෙන් හින්දා නෑනේ. මෙතන කතා කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර. අන්න බුදුහාඳුරෝ පරිවිමර්ශන සූත්‍රය පැහැදිලි කරනවා. සරියුත් මහ රහතන් වහන්සේ සංගය සූත්‍රය පැහැදිලි කරනවා. මොකද්ද? සංඛාර තුනයි තියෙන්නේ. අවිජ්ජාගතෝ යම් බික්කේ පුරුෂපුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති ආනෙන්ජංචේ සංඛාරං අபிසංකරෝති. අවිද්‍යාවෙන් යුක්ත පුද්ගලයා පුඤ්ඤාபிසංකාර රැස් කරනවා අපුඤ්ඤාபிසංකාර රැස් කරනවා ආනෙන්ජාபிසංකාර රැස් කරනවා. පුඤ්ඤ කියලා පුඤ්ඤාபிසංකාර කියන්නේ පින්, අපුඤ්ඤාபிසංකාර කියන්නේ පව්, ආනෙන්ජාபிසංකාර කියන්නේ ධාන කුසල. පින් පව් ධාන. පින් රැස් කරත් සසරේ නැවත උපතක්, පව් රැස් කරත් නැවත උපතක්, ධාන කුසල රැස් කරත් නැවත උපත. එනම් පව් කරලා නිවන් දකින්නත් බෑ, පින් කරලා නිවන් දකින්නත් බෑ, ධාන වලලා නිවන් දකින්නත් බෑ. පුඤ්ඤ පාප පහිනස්ස පින් පව් ධාන කියන තුනම අයින් කරන්න. තුනම රැස් කිරීම. අபிසංකාර නැවත උපත අවශ්‍ය වෙන හේතුවක් තියෙන්නේ. පවේ විපාකය සතර අපාය, පිනේ විපාකය දෙවියන් අතර මිනිසුන් අතර, ධානයේ විපාකය රූපාවචර අරූපාවචර බඹතලයන් වල උපතක්. එනම් පව් කරන පුද්ගලයාට පව අනිත්‍ය දුක්ඛ අනාත්මයට භාජනය වෙන්න ඕන. පින් කරන පුද්ගලයාට පින අනිත්‍ය දුක්ඛ අනාත්මයට භාජනය වෙන්න ඕන. ධාන කුසල වඩන පුද්ගලයාට ධානය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් වෙන්න ඕන. ධානය ත්‍රිලක්ෂණයට භාජනය වෙන්න ඕන. නැතුව කය සිත නෙමෙයි. දැන් සමාජෙ මොකක්ද දරන් තියෙන්නේ? අනිත්‍ය කියන ගණන් තියෙන්නේ කොහොමද? අනිත්‍ය anu ඇති වෙන නැති වෙන එක. දුක්ඛ කියලා කියන්නේ දුකයි. අනාත්ම කියලා කියන්නේ ආත්මයක් නැහැ. ඔන්නෝම තමයි විවරණය වෙන්නේ. ඊට පස්සේ අනිත්‍ය ඇති වෙලා නැති වෙනවා කියලා නම් මොකද්ද කරලා තියෙන්නේ? මේ ශරීරය මරණයටපත් වෙන එක අනිත්‍ය. වයසට යන එක අනිත්‍ය. හැම රැලියට එන එක අනිත්‍ය. මෙන්න මෙහෙම තමයි පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මේක සම්පූර්ණ වැරදි අර්ථයක්. ත්‍රිපිටකේ කොතනද තියෙන බලන්න එහෙම එකක්. එහෙම එකක් නැහැ. කිසිම තැනක නැහැ ත්‍රිපිටකේ. ත්‍රිපිටකේ කතා කරන්නේ මොකක්ද? ඉමේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසමනසිකරන්තෝ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ. යෝනිසමනසිකරණ නුවණින් දකින්න ඕනේ. ඇස් දෙකෙන් නෙවෙයි. මේ නුවණින් දකින අනිත්‍යයන් කතා කරන්නේ. පුද්ගලෙක් මේ අනේක. හැම රැලි වැටෙන එක. වයසට යන එක. තමන්ගේ බාහිර වස්තු නැති වෙලා යන එක.
මේ අනිත්‍ය මේ ඇස් දෙකෙන් දකින්නේ. නුවණින්ද දකින්නේ නැහැ නේ. ඇස් දෙකෙන් දකින අනිත්‍යක් නේ බුදුදහමේ කතා කරලා දීලා තියෙන්නේ. මොකද කතා කරන්නේ? නුවණින් දකින්නව අනිත්‍යක්. ප්‍රඥාවෙන් දකින්නව අනිත්‍යක්. ත්‍රිපිටකයේ ඔබ පෙන්වන්න පුසිම තැනක මේ පංච උපාදානස්කන්ධය හැර අනිත්‍ය දුක්ඛ අනාත්මය කතා කරන තැනක් තියෙනවද කියලා. ඊට පිටින් තියෙනවක තියෙන්න පුළුවන්. සෑම තැනකම ධර්මයේ ගැඹුරු තැන් විවරණය කරන සෑම තැනකම අනිත්‍ය දුක්ඛ අනාත්මයේ භාජන වේ යුත්තේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕන. මේ අபிසංකාරම තමයි කෙලෙස් කියලා කියන්නේ. මොකද ධර්මයේ ওই වචන එකට ගලපන්න පුළුවන්. ආසව කීවත්, කෙලෙස් කීවත්, උපදී කීවත්, මොකක් කීවත් මේ එකම කාරණාවක් තමයි විවිධාකාරයෙන් පැහැදිලි කියලා තියෙන්නේ. මේ අකුසල ධර්ම කීවත්, අකුසල මූල කීවත් ඔය මොන එකක් එකම කාරණා විවිධාකාරයෙන් බුදුහාමරණ දක්ෂතාවය අනුව පැහැදිලි කරලා දෙලා තියෙනවා. දැන් කයසිත ගැන බලන්න දෙයක් නෑ. ඒක සුභාවික ක්‍රියාවලියක් තියෙන්නේ. දැන් අපි ධර්මයේ පෙන්වන විදිහට ගත්තොත් එම රූපේ චිත්තක්ෂණ 17ක් තියෙනවා, නාමයේ චිත්තක්ෂණ එකක් තියෙනවා. ඒතර ඒව ඇති වෙමින් නැති වෙමින් යනවා. හේතුඵල සම්බන්ධතාවය යනවා වෙනවනේ ඒක. මේ කයේ ඇති වෙන තීමට අනිත්‍ය කියලා කියන්නේ ඒක ස්වභාවික දෙයක් කියද වෙන්නේ එතන. ඒකට අනිත්‍ය කියන්නේ බුදුදහමේ. ඒකට කියන්නේ බිදුරක්. දැන් බලන්න මේක අනිත්‍ය කියලා බුදුහාඳුරු කියලා නේද? බිදුරක් කියන්නේ ඒකට. අනිත්‍යං කියලා නෑ. විඥාන විරාග ධම්ම නැත්තම් විඥාන පබංගුර. සිතේ ඇති වෙලා නැති වෙලා එකට ඒක අනිත්‍ය කියන්නේත් නෑ. ඒක ස්වභාවය. හේතුව හටගත්ත ගමන් හිත හටගත්ත, හේතුව ඇතුළේ ගමන් හිත නැති වෙලා ගියා. ඒකට අනිත්‍ය කියලා නේකට මොකද? ඒකට බිදුරක් පබංගුරක් කියන්නේ. විරාග ධම්ම. එන ඔබ හිතන් ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ භෞතික වස්තුන්ගේ හිතේ කයේ විනාශ වෙන එක, නැති වෙලා යන එක, වෙනස් වෙන එක අනිත්‍ය කියලා ඒ අර්ථය සම්පූර්ණයෙන් වැරදි කියලා තේරුම් ගන්න. පුද්ගලෙක් මැරෙන එක අනිත්‍ය වීමක් නෙවෙයි. වයසට යන එක අනිත්‍ය වීමක් නෙවෙයි. අනිත්‍ය කියන එක මේ එළියට අදාළ නැක හිත සම්බන්ධ කාරණාවක්. එළියේ තියෙන එකක් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්මය anu තමන්ගේ හිත සම්බන්ධ කාරණාවක් මේ තියෙන්නේ. හිතේ ඇතිවෙ නැතිව නෙවෙයි. ඒක හිත ඇතුලේ කෙලෙස් සම්බන්ධ කාරණාවක්. අපි දැන් ඉස්සරහට බලන්න එක තමයි. නිසා ඔබ දැන් ඔබගේ ඔළුවේ ලොකු එක මත තියෙන්න පුළුවන්. අර මෙහෙම තියෙනවා, අර කොහොම කියව නේද, මෙහෙම කියව නේද කියලා තමයි මම මුලින්ම කිව්වබට අර ඔළුවේ තියෙන මත අයින් කරලා දකින්න ඕන. ලස්සන සෙන් කතාවක් තියෙනවා. සෙන් ගුරුවරයෙක් ළඟට එනවා මහාචාර්යවරයෙක් සෙන් ඉගෙන ගන්න. අවහම ආගන්තුක සත්කාර කරන්න ඕනේ. අර මහාචාර්යවරයාත් ඉඳන් ඉන්නවා එක තැනක, අනිත් පැත්තේ ඉඳන් ඉන්නවා මේසේ සෙන් ගුරුවරයා. සෙන් ගුරුවරයා තේපෝච්චියක් ගෙනන මොකද කරන්නේ? මහාචාර්යවරයාට තේපෙන් පිළිගන්නවා, කරනවා. දැන් මේක කට ළඟටම ඇවිල්ලා තියෙන මහාචාර්යවරයා හිතනවා මේක දැන්නවත්තයි දැන් මේ පිරලා ඉතිල්ලා යන්න හදනවා කියලා හිතගෙන නැහැ. වැක්කරලා දැන් කෝප්පේ ඉතිල්ලා යනවා. ගිහිල්ලා මහාචාර්යවරයා දැන්වත් නවත්තයි කියලා හිතන් ඉන්නවා. හැබැයි නැහැ. අන්තිමට පීරිසට වැහලා ගිහිල්ලා මොකද? තව පීරිසත් උතුරලා ගිහිල්ලා මේසෙටත් වැටෙනවා. දැන් මහාචාර්යවරයා කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා මොකද කරන්නේ? අපරාධි මම මේ ගුරුවරයා ළඟට සෙන් ඉගෙන ගන්න ආවේ කියලා කම්පා වෙනවා. සෙන් ගුරුවරයාට මේක තේරෙනවා. තේරලා මොකද කරන්නේ? නවත්තන එක තේවක් කරන එක නවත්තලා කියනවා ඔබගේ ඔළුවත් ඔන්න වගේ තමයි. දැනුමෙන් පෙරලා තියෙන්නේ. මං සෙන් ඉගෙනුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔබගේ ඔළුව පෙරලා තියෙන්නේ. ඔබ ඒවට සංසන්දනය කරලා දකින්න ගන්නවා. ඔබට මේක තේරුම් ගන්න බෑ හරියට. එහෙනම් ඔබ ওই දේවල් ඔක්කොම අයින් කරන්න ඕනේ. අයින් කරලා නිදහස්ස මම කියන දේ ඉගෙන ගන්න උත්සාහ කරන්න. එතකොට එහෙම වුණොත් එහෙම ඔබට මේ සෙන් ධර්මයේ කියන එක නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. ඔබත් ඔය ඔළුවේ තියෙන දේවල් අයින් කරලා දෙයක් අහනකොට අලුතෙන් අහන්න ඕන. අර මතයට මේ මතයට මේ පොතට අර පොතට ගලපලා දකින්න ගියොත් එහෙම බෑ. ත්‍රිපිටකයේ තමයි මූල ග්‍රන්ථය වෙන්න ඕන. ඒක ආශ්‍රයෙන් අපිට ගලපලා දකින්න පුළුවන් වෙන්න ඕන. මම ධර්ම දේශනා කරනකොට අපිට විවිධ පේස් කතා කරනවා. එතකොට මම දකින්න දේ තමයි ඕන්ගේ දැනුම වැඩි, ඒ තුළ අවබෝධයටපත් වෙන්න බැරි වෙලා තියෙනවා. මොකද අර විදිහටත් ගලපනවා, මේ විදිහටත් ගලපනවා, අර විදිහටත් දකිනවා, මේ විදිහටත් දකිනවා. එහෙම ඔක්කොම ගලපලා දකින්න ගියාට පස්සේ කවදාවත් නිවැරදි පාර දකින්න හම්බෙන්නේ නැහැ. මොකද දැනුම වැඩි වෙලා.
රත්ත්‍ඤ්ඤු මහත්තතා කියලා කියන්නේ දැනුම වැඩි වෙනවා කියලා කියන්නේ ශාසනය පරිහාණයටපත් වෙන්න හේතු වෙන කාරණාවක් විදිහට බුදුහාඳුර පෙන්නන්නේ. දැනුම වැඩි කට්ටිය බිහි වුණාට පස්සේ. එහෙනම් ඔබේ ඔය ඔළුවේ තියෙන දේවල් අයින් කරලා නිදහස් විමසලා බලන්න ඕන, කල්පනා කරලා බලන්න ඕන. මොකද්ද මේ කියන කාරණාව සහ නිවැරදි අර්ථය මොකද්ද කියන එක. දැන් අපි ඔබට කියන්නේ මේකම පිළිගන්න කියලා අපි පැහැදිලි කරනවා. ත්‍රිපිටකයේ තියෙන යම් යම් දේවල් උපුටා දක්වලා පැහැදිලි කරනවා. ඒතර ඔබ කල්පනාකාරීව බලන්න ඕන. ඔබ දන්න මතයේද නිවැරදි එහෙම නැත්නම් මේ පැහැදිලි කරන මතයේද නිවැරදි කියන එක. බුදුහාඳුරන්ගේ නිවැරදි මාර්ගය මොකද්ද කියන එක. ඒකට ගැඹුරෙන් ගලප ගන්න ඕන. දැන් මේ දේශනාව ටිකක් ගැඹුරු දේශනාවක්. අර මුලින් ඉඳන් අහන් ආවොත් තමයි සාමාන්‍යයෙන් මේක තේරුම් ගන්න එකපාරම පුළුවන් වෙන්නේ. නැති වුණත් කමක් නැහැ කල්පනා කරලා බලලා විමසලා බලන්න. මොකද මේක ටිකක් සමාජයේ තියෙන දේට වඩා වෙනස් මාර්ගයකින් පැහැදිලි කිරීමක් කරන්නේ. දැන් එහෙනම් කයසිත විනාශ වෙන එක බිඳලා යන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඒකට කියන්නේ විදුරං පබංගුරං විරාග ධම්මං කියලා. උපදීහෙවත් කෙලෙස් එහෙම නැත්නම් අபிසංකාර ආසව වෙන මේ සසර උපදින්න හේතු වෙන දේවල් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕන බලන්න ඕන. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ක්‍රියාත්මක වෙන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය තුල. පංච උපාදානස්කන්ධය කියන හිතේම තවත් බෙදීමේ ආකාරයක්. එක මොහොතක් තවත් කොටස් පහකට බෙදීමක් තමයි කරලා තියෙන්නේ. එහෙනම් මේ ත්‍රිලක්ෂණයේ තේරුම් ගන්න කලින් අපිට පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ නිවැරදිව වටහා ගන්න වෙනවා. මොකද පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය ඇතුලේ තමයි බුදුහාඳුර සියලු ධර්ම කාරණා පැහැදිලි කරලා දීලා තියෙන්නේ. පුද්ගලයා ඇතුලේ නෙවෙයි. දැන් බුදුදහම සහ වෙනත් ආගම් අතර තියෙන ප්‍රධාන වෙනස්කමක් තමයි ඕන් දේශනා කරන්නේ පුද්ගල සංවරය පිණිස. පුද්ගලයා වැරදි කරනවා. එහෙනම් ඒ වැරද්ද නවත්තන්න දේශනා කරනවා කියලා තමයි පැහැදිලි කරන්නේ. දැන් පින්පව් විශ්වාසය තුළ කටයුතු කරනවා එයාට තියෙන පුද්ගල සංවරයක්. පංච සීලය, අට සීලය මේ සාමාන්‍ය සීලයෙන් සංවර කරන පුද්ගලයා. වැරදි කරන්න හොඳ නැහැ කියලා සංවර කරනවා. අන්න ආරේකාන් සීලයෙන් තමයි ස්කන්ධ පංචකය සංවර කරන්න තියෙන්නේ. ඒතර ස්කන්ධ පංචකය කියලා කියන්නේ මොහොතක් පාසා ඉපදෙන්නේ නැසෙන් යන දෙයක්. ඒතර පංචස්කන්ධය කියන එකේ අර්ථය. මෙන්න මේ පංචස්කන්ධයේ වැරදීම තමයි බෞද්ධ ඉතිහාසයේ වෙච්ච ලොකුම වැරද්ද. මම වෙනම දේශනාවකුත් මේ ප්‍රඥා ටීවී නාලිකාවේ කරා මේ පංචස්කන්ධය සම්බන්ධයෙන් පැයක දේශනාවක්. මේ ප්‍රඥා ටීවී නාලිකාව YouTube එකේ ඇති. ඔය පංචස්කන්ධය කියන තේරුම් ගන්න තියෙන ආකාරය වැරදි නම් පොඩක් සවන් දීලා බලන්න. ඒතර අපි පැයක් පුරාවට ත්‍රිපිටකයේ තියෙන හැම සූත්‍ර පුටා දක්වමින් පැහැදිලි කරලා දෙනවා. නිවැරදි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියන්නේ. දැන් පංචස්කන්ධය කියන්නේ මොකක්ද අපේ සමාජ බහුතරයක් කට්ටිය. රූප කියන්නේ කය නැත්නම් සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ. නාම කියලා කියන්නේ වේදනා සංඥා සංකාර වෙන එහෙම නැත්නම් හිත. කය සාසිත කියලා තමයි බෙදලා තියෙන්නේ. මේක සම්පූර්ණ වැරදි විග්‍රහයක්. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියන්නේ සම්පූර්ණ නාම ධර්මයක්. නාම රූප. නාමයේ පවතිනා රූප මේ පහම. එතකොට මේ රූපස්කන්ධය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නාම හතරේ නෙමෙයි. මේ වේදනා සංඥා සංකාර විඥාන හතර සම්බන්ධයෙන් පැහැදිලි කරන කාරණා රූපේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් රූපය කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ එහෙම නැත්නම් සතර මහා භූත වලට. ඔබ කල්පනා කරලා බලන්න ප්‍රායෝගිකව කල්පනා කරනකොට ඔබ වේදනාවක් විඳිනකොට ඔබට එළියෙන් රූපයක් පේනවා. ඔබ ප්‍රියමනාපකයක් දකිනවා. දකින්නකොට ඔබ වේදනාවෙන් විඳින්නේ මොකද්ද? ඒ දකින්න රූපේද එහෙම නැත්නම් තමන්ගේ ශරීරය පටවිය ආපතේ වේද. ඔබට ගීතයක් ඇහෙනවා. කැමති. ඔබ වේදනාවෙන් විඳින්නේ. සැප වේදනාවක් විඳින්නේ කොහොමද? ඒ ශබ්ද රූපය විඳින්නේ ඔබ එහෙම නැත්නම් ශරීරයද විඳින්නේ? පටවිය ආපතේ විඳින්නේ. නෑනේ. ඒ රූපේන ඔබ විඳින්නේ. මහා සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්නනවා වේදනා හයක් තියෙනවා, සංඥා හයක් තියෙනවා, සංකාර හයක් තියෙනවා, විඥාන හයක් තියෙනවා. එහෙනම් රූපත් හයක් තියෙන්න ඕන. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. එන්න මේවා තමයි පංචස්කන්ධේ රූපස්කන්ධය කියලා කියන්නේ. අටවිසි රූපය කියලා වෙනම එකක් තියෙනවා. අභිධර්මයේ රූපස්කන්ධය කියන්නේ වෙනම කාරණාවක්. ඒක අටවිසි රූපය. පංචස්කන්ධේ රූපස්කන්ධය කියලා කියන්නේ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වලට. එහෙම නැතුව
පඨවි ආපෝ තේජෝ සතර මහා භූත වලට නෙමෙයි. එහෙමනොත් ඒ වේදනාවට විඳිනයක් නැති වෙනවා. කල්පනා කරලා බලන්න ඔබේ ප්‍රායෝගික தත්ත්වය තුල. සත්තට්ඨ කුසල සූත්‍රයේ ඇයි වේදනා හයක් තියෙන්නේ? සංකාර හයක් තියෙන්නේ, විඥාන හයක් තියෙන්නේ. සංඥා හයක් තියෙන්නේ ඇයි? ඒ රූප හයෙන් එන්නේ එක. රූප රූපයෙන් එනවා ඒක රූප වේදනාව. ශබ්ද රූපයෙන් එනවා ඒක ශබ්ද වේදනාව. ශරීරේ කවුරුත් දෙන්නේ නැහැ නේ. ඔබට රසක් දැනෙනවා ඔබ විඳින රස රූපය. ස්පර්ශයක් දැනෙනවා විඳින පොට්ටබ්බ රූපය. එහෙම නැත්නම් ශරීරේ නේ විඳින්නේ. ශරීරය කියලා ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? වේදනාව විඳින්න කෙනෙක් නැති වෙනවා අන්තිමට. වේදනාව පැහැදිලි කරන්න බැරි වෙනවා. මේ තේරෙන්නේ තේර ගත්තොත්. ප්‍රායෝගික නැහැ ඒක. මහා පුන්නම නැත්තම් පුන්නමා කියලා සූත්‍රය තියෙන එක පැහැදිලිව පේනවා. සතර මහා භූත කියන්නේ ප්‍රත්‍ය. රූපස්කන්ධය හටගන්න ප්‍රත්‍ය. දැන් ඔබ මේ හැං රූපයක් දකිනකොට කල්පනා කරලා බලන්නකෝ. කවදාවත් එළියේ තියෙන රූපේ ඇතුළට එනවද නැහැනේ. එළියේ තියෙන එකට කියනවා බිම්බය, ඇහි පහළට කියනවා පටිබිම්බ. මේ පටිබිම්බේ අපිට විඳින්නේ. එළියේ තියෙනක එහෙම තියෙන. එළියේ තියෙන සතර මහා භූත ප්‍රත්‍යක් විතරයි පොඩි. ඒ ප්‍රත්‍ය හේතුව රංගව මනෝමය රූපයක් පහළ අපේ ශරීරේ ඇහි. අන්න ඒ රූපේ තමයි ඔය රූප කියලා කියන්නේ. ඒ රූපේ තමයි අපි වේදනාවෙන් විඳින්නේ. ඒක තමයි සංඥාවෙන් හඳුනගන්නේ. සංකාරයෙන් සිතුවිලි පහළ කරන විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නේ. එහෙනම් පංචස්කන්ධය නිවැරදි කරගන්න නැතුව නිවන් මාර්ගය නිවැරදිව තේරුම් ගන්න බෑ පුද්ගලයාට. මොකද පුද්ගලයා ඇතුලේ දකින්න එකක් නෙවෙයි ධර්මයේ තියෙන. ස්කන්ධ පංචකය ඇතුලේ දකින්න එක මොහොතක් තුල නැති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා. ඒ තරම් වේගවත් මේක. තේරුම් ගත්තොත් පංචස්කන්ධයක් හට ගන්නවා. තේරුම් ගත්තේ නැත්නම් පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා ඒක. නම් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයන් ශරීරයේ සිත නෙවෙයි. මේ කොටස් දෙකකට බෙදන්න බෑ. එක මොහොතක හට ගන්නා වූ සිතුවිල්ලක් තමයි මේ කොටස් පහකට බෙදලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා පැහැදිලි කිරීම පහසුවට. බුදුහාමුදුරුවෝ. ඒතර පහම නාම ධර්මය. මේ නාම ධර්මයේ නිවැරදිව තේරුම් ගැනීම තුළ පංචස්කන්ධ ධර්මතාවයක් බවටත් වර්ධවා ගැනීම තුළ උපාදානය කිරීම තුළ පංච උපාදානස්කන්ධයක් බවටත් පත් වෙනවා. එහෙනම් ත්‍රිලක්ෂණය දකින්න ඕන මේ ස්කන්ධ පහ ඇතුළේ කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස් හටගන්නේ කෙලෙස් නැති කරන්න පුළුවන් වෙන ස්කන්ධ පංචකය තුළ මොහොතක් තුළ. ඒක මොහොතක් තුළ තමයි මේක ඇති වෙන්නේ. ඒක මොහොතක් තුළ තමයි නැති වෙන්නේ. ඒක මොහොතක් තුළ තමයි කෙලෙස් වලට අහු වෙන්නේ. ඒක මොහොතක් තුළ තමයි තේරුම් ගැනීම තුළ කෙලෙස් සම්පූර්ණයෙන්ම ෂේ කරන්න පුළුවන් වෙන්නේ. එනම් කයසිත අමතක කරලා දාන්න. මේ සිත ඇති වෙලා නැති වෙන එක අනිත්‍ය කියන්නේ. මොකද සිතේ ස්වභාවය තමයි දැන් කයේ ස්වභාවය බලන්න. කයේ ස්වභාවය තමයි හට ගන්නව නැසෙනවා. හට ගන්නව නැසෙනවා. දැන් හට ගන්න නැසෙනවා කියහම ඔබට සමහරවිට කල්පනා වෙන්න පුළුවන් එකපාරක් නැති වෙන්නේ කියලා නෑ. ඔය අභිධර්මයේ පැහැදිලි කරන ශරීරය සම්බන්ධ කාරණා පැහැදිලි කරන රූප කලාප කියන එක ඉගෙනගෙන තියෙන මතක් කරගන්න. ඒතේ මොහොතක් පාස ඇති වෙන්නේ නැති වෙමින් යනවා ඒක. හිතත් එහෙමයි. චිත්ත නියාමයේ කියලා තියෙනවා. ඒ නියාම ධර්මයට අනුව හිතේ හේතු හටගත්ත ගමන් හිත ඇති වෙනවා හිතක්. හේතු නැතුනේ ගමන් නැති වෙලා යනවා එහෙම. දැන් මේ ඇති වෙලා නැති වෙන එක අනිත්‍ය කියලා බුදුදහම පැහැදිලි කරන්නේ නැහැ. ඇති වෙලා හේතුව නොතබවසන් කරන එකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. නිර්වශේෂ නිරෝධයකට කියන්නේ. මේ මොකක්ද කියන්නේ අපි තවදුරටත් පැහැදිලි කරමු තව ඉස්සරහට. එනම් ත්‍රිලක්ෂණය තියෙන්න ඕන එළිය නෙවෙයි. එළිය ත්‍රිලක්ෂණය නැහැ. ඒක මුලින්ම තේරුම් ගන්න. බාහිර වස්තු වල අනිත්‍යක් නැහැ. බාහිර වස්තු වල අනාත්ම ස්වභාවයක් නැහැ. බාහිර වස්තු වල ත්‍රිලක්ෂණයක් නැහැ. ත්‍රිලක්ෂණයේ තියෙන්න ඕන ස්කන්ධ පංචකය තුළ. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය තුළ තමයි ස්කන්ධ මේ ත්‍රිලක්ෂණය අන්තර්ගත වෙන්න ඕන. ත්‍රිපිටකේ බලන්න ඕනම තැනක් ගිහිල්ලා ඉමේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්තතෝ. මේ පංච උපාදානස්කන්ධය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕන. නැත්නම් මේ එළිය තියෙන වස්තු නෙවෙයි. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන කොමක්ද කියන එක තේරුම් ගන්න ඕනේ දැන් මුලින්ම. එහෙනම් මේ අනිත්‍ය මේ දුක්ඛ මේ අනාත්මය සමාජයේ තියෙන මතය මොකද්ද? අනිත්‍ය කියන්නේ ඇති වෙලා නැති වෙලා වෙනස් වෙලා විනාශ වෙන එක. ඒක තමයි මතය. සම්පූර්ණ වැරදි.
මොකද එළියේ තියෙන සම්බන්ධ කාරණාවක් නේ අනිත් එක කියන්නේ එළියේ තියෙන කාරණාවක් නෙවෙයි. දුක්ඛ කියන්නේ දුක කියන එක නෙවෙයි. අනාත්ම කියන්නේ ආත්මයක් නෑ කියන එක නෙවෙයි. එහෙනම් මොකද්ද මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා කියන්නේ? එළියේ තියෙන වස්තු නෙවෙයි නම් මේ ඇතුලේ තියෙන කලං කෙලස් නොතබා අවසන් කිරීම. අනාගතයේ හේතු නොතබා අවසන් කිරීම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් හිතේ ඇතුලේ නැති වෙන එක නෙවෙයි. ඒක ඉබේම වෙනවා ඔක. දැන් පෘථග්ජන පුද්ගලයෙක්ගේ සිත එහෙම නැත්නම් සිතුවිල්ල කටගෙන උපාදානය කරන් වරද්දගෙන අනාගතයේ හේතුවක් තමයි අවසන් වෙනවා. ඒකට අනිත්‍ය කියලා කියන්නේ. අනාගතේ නොතබා අවසන් කිරීමට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. එහෙනම් මේක නුවණින් දකින්න ඕන එකක්. සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අත්ත නිබ්බිනති දුක්ඛ ඒ සමග්ග විසුද්ධිය. සියලු සංඛාර අනිත්‍යයි කොහොමද දකින්න ඕන? යදා පඤ්ඤාය පස්සේ නුවණින් දකින්න ඇස් දෙකින් නෙමෙයි. එළිය තියෙන ඔබ ඇසෙන් දකින්නේ. බාහිර වස්තුන් ඇසෙන් දකින්නේ. ඇසෙන් දකින අනිත්‍යක් නෙමෙයි කතා කරන්නේ. නම් කතා කරන්නේ නුවණින් දකින්නව අනිත්‍යක්. හිත පේන්නේ නැහැ කාටවත්. සිතුවිලි. ඊළඟ ක්‍රියාකාරීත්වය නුවණින් දකින්න ඕන. ත්‍රේ උපදී තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට භාජනය වෙන්න ඕන. දකින්න ඕන. ඒක කෙලස් කියනවා මොහොතක් පාසා අපි අරමුණු ගන්නකොට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් අරමුණු ගන්නකොට තමයි මේක හටගන්නේ. අපි ප්‍රිය නම් ඇලෙනවා අප්‍රිය නම් ගැටෙනවා. ප්‍රිය කියලා කියන්නේ ලෝභ මොහ, අප්‍රිය කියලා කියන්නේ දෝෂ මොහ. අකුසල මූල. නැත්තම් උකට තවත් ආකාරයෙන් කියනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. අටගත්තර වස් මොකක්ද වෙන්නේ? ඇලීම ගැටීම ඔස්සේ ප්‍රතික්‍රියා දක්වනවා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනවා. එතන තියෙන උපාදාන. එහෙම නැත්තම් නිත්‍ය සුඛාත්මක කියන වැරදි දැක්ම. වෙන වැරදි දැක්ම අයින් කරන එක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ නිවැරදි ආකාරයෙන් දකිනවා. ස්කන්ධ පංචකය සම්බන්ධයෙන් නිවැරදි ආකාරයෙන් දකිනවා. ස්කන්ධ පංචක ස්වභාවය තමයි හටගෙන නැති වෙලා යන එක. බලෙන් තමයි මේ පුද්ගලයෝ, බලෙන් තමයි පෘථග්ජනෝ මේ අල්ලගන්නේ. උපාදානය කරන්න බලෙන් මේක. නැත්තම් අරමුණු ගත්තා හටගත්ත නැති වෙලා. ඒක තමයි ස්වභාවය. යන්න දෙන තෝ බලෙන් උපාදානය කරනවා, බලෙන් අල්ල ගන්නවා, අනාගතයට තබනවා. වෙන මේක අනාගතේ නොතබන එක, බලෙන් අල්ලගන්න එක නවත්තන එක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා කියලා කියන්නේ. අර දර්ශනය වෙනස් කරගන්න එක, දැක්ම වෙනස් කරගන්න එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. එහෙනම් අනිත්‍ය එහෙම නැත්නම් අනිත්‍ය පටලව ගන්න එපා. බුදුහාඳුර කියලා තියෙන අනිත්‍ය කියලා අපි අනිත්‍ය කියලා වාචික කරගෙන පටලව ගන්න එපා. වචන හරමෙකුත් තියෙනවානේ. ඒ භාෂා දෙක වචන දෙකක් නේ තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ පාලියේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ සංස්කෘතයක. දෙකම එකයි. ඒක භාෂා දෙක වචන දෙකක් විතරයි ඔය තියෙන්නේ. කොහෙම කිව්වත් හරි. ඒතර අනිත්‍ය නැත්නම් අනිත්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ සමාජයේ තියෙනවා ඇති වෙලා නැති වෙන එක නෙමෙයි. අනිත්‍ය කියලා කියන්නේ ත්‍රිපිටකයේ තියෙනවා අර්ථ විවරණයක්. මගේ නොවේ. නේතම් මම. මගේ නොවේ. දුක්ඛ කියලා කියන්නේ දුකයි නෙවෙයි. දුක්ඛ හිස් අසාර. එහෙම නැත්නම් නේසෝ හමස්මි. මම නොවේ. අනාත්ම කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙවෙයි. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මගේ ආත්මය නොවේ. ආත්මය කියලා කියන්නේ ආත්මයක් නැහැ කියලා කියන්නේ මේ පුද්ගලයෙක් කරන්නේ ස්කන්ධ පංචකය ආත්ම කරගන්න බෑ කියන එක තමයි අනාත්ම කියලා කියන්නේ. ආත්මය නැති කරනවා කියන එක එහෙම නෙක වැරදි සම්පූර්ණ. එහෙම පරිවර්තන මම දැකලා තියෙනවා සමහර පොත්පත්වල. ආත්මයක් නැහැ කියලා ගත්තොත් මේක ව්‍යංගාර්ථයක් තියෙනවා දර්ශනය තුල. කලින් ආත්මයක් තිබ්බා කියලා. දැන් ආත්මයක් නැහැ කියන්නේ කලින් තිබ්බා කියලා නැහැ කියන්න කලින් තියෙන්න එපායි. ඇත්තටම ආත්මයක් කියලා එකක් තිබ්බනම් බුදුහාමුදුරන් නැති කරන්නත් බෑ ඒක. තිබුණේ මොකද්ද? ආත්ම දෘෂ්ටිය. හැමතැනම බලන්න සක්කාය දිට්ඨි. අත්තානු දිට්ඨි. දිට්ඨි කියන්නේ නැති එකක් තියෙනවා කියලා අරන් රවට්ටලා ඉන්නේ අපි. යාර දෘෂ්ටි අයින් කරන එක කරන්නේ සක්කාය දිට්ඨිය දිට්ඨිය කරන ආත්ම දෘෂ්ටිය දෘෂ්ටිය කරන දිෂ්ටිය කරනවා. දිට්ඨිය කරනට පස්සේ මොකද වෙන්නේ? අර වැරදි සංකල්පය අයින් වෙලා යනවා. කියන්නේ නැති එකක් තියෙනවා කියලා අරන් ඉන්නවා මේ පුද්ගලයෝ. ආත්මයක් තියෙනවා කියලා ආත්ම කරගන්නවා. ආත්ම කරගන්නකොට මොකද කරන්නේ? අර දැක්ම වෙනස් වුණේ ගමන් ආත්ම කරගන්නේ නැහැ. නැත්නම් ආත්මයක් නැහැ කියන එක නෙවෙයි. ඒක අර්ථය ආත්ම කරගන්න බෑ. ආත්ම කරගන්නේ නැහැ. ඒක තමයි අනාත්ම කියලා කියන්නේ. දැන් මේ
නේතම්මම නේසෝ හමස්මින් නමේසෝ අත්ත කියන කොහෙන්ද ආවේ? ත්‍රිලක්ෂණ සමාන පදයක් විදිහට. සූත්‍ර ගණනාවක තියෙනවා. අපි සූත්‍රයක් ගමුකෝ. වක්කලී සූත්‍රය ප්‍රසිද්ධ සූත්‍රයක් නේ. මේ වක්කලී සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඔබ කතාව දන්න මම කතාව කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වක්කලී භික්ෂුව හම්බෙන්න ආවට පස්සේ මොකද වෙන්නේ? අහනවා ඔබට සීලෙන් උපවාද කරනවද? සමාධියෙන් උපවාද කරනවද? ප්‍රඥාවෙන් උපවාද කරනවද? නැහැ. වහන්සේ දකින්න බැරි වීම සම්බන්ධයෙන් මම දුකින් පසු වෙනවා. ඒකට කියන්නේ මොකද්ද? මේ කුණු ශරීරය සම්බන්ධ දකින්න බැරි වුණා කියලා දුක් වෙන්න ඕනේ නැහැ. ඒ ධම්මං පස්සේ සෝමං පස්සේ. යමෙක් ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්න පුළුවන්. එහෙනම් ධර්මයේ දැකලා බුදුන් දකින්න කියනවා. අනතුරු අහන බුදුන් වහන්සේ වක්කලිය මේ ධර්මයේ පැහැදිලි කරන්නේ ඊට පස්සේ මේ ධර්මයේ දකින්න කියන්නේ මොකද්ද කියන එක. මේ ත්‍රිලක්ෂණය දැක්ක කියන්නේ ධර්මයේ දැක්ක කියන එකම තමයි. මේ රූපේ නිට්ටයද අනිත්‍යද? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. අනිච්ඡං බන්ති. රූපේ නිට්ටයද අනිත්‍යද කියලා කිව්වම අනිත්‍යයි. වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. සංඥාව සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයම පංච උපාදානස්කන්ධයම නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් යමෙක් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් ඒක දකින්න ඕන කොහොමද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. නේතම් මම නේසෝ හමස්මින් නමේසෝ අත්තා. මගේ නොවේ මම නොවේ මගේ ආත්මෙ නොවේ. යමක් අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් ඒක මගේ මමගේ ආත්මයෙන් ගන්න සුසු නැහැ. කොහොමද ගන්න ඕන? නේතම් මම නේසෝ හමස්මින් නමේසෝ අත්තා. මගේ නොවේ මම නොවේ මගේ ආත්මෙ නොවේ කියන්නේ මමත්වයෙන් තොරව දකිනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නවා කියලා කියන්නේ මමත්වයෙන් තොරව දකින්නවා කියන අපි කෙටි කරලා ගත්තොත් එම මමත්වයෙන් තොරව දකින්න පුළුවන් වෙන අරමුණ. බාහිර තියෙනව නෙවෙයි. අපි ජීවත් වෙනකොට ඇසෙන් රූප එනවා, ශබ්ද එනවා, ගන්ධ එනවා. මේවා නෙන්නේ. පෘථග්ජනක ස්වභාවය තමයි මේ හැම එකක්ම මගේ කරගන්නවා. මගේ ආත්මය කරගන්නවා. මේ මොහොතට. ඒ කරගැනීම තුළ මොකද්ද වෙන්නේ? අනාගතේ හේතු තබලා තමයි අවසන් වෙන්නේ. ආයේ ස්කන්ධ පංචක හටගන්න හේතුවක් ඉතුරු කරනවා. මේක දැක්මක් මේ තියෙන්නේ. එන අරමුණට ඇලෙනවා නම් එතන තියෙන දැක්මන තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. නැතුව කටින් කියන එකක් නෙවෙයි. දැන් අපේ භාවනා කරන්න ගියාම අපේ බහුතරයක් දෙනා මොකද කරන්නේ? ත්‍රිලක්ෂණය වඩනවා කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වල වචනෙන් කියනවනේ කටින් කියනවා. ඒක සම්පූර්ණ වැරදි එකක්. දැන් කවුද කියේ උපාදානය කරගන්න කවුරු හරි කියවද ඔබ පොඩි කාලේ ඉඳන් මේක නිත්‍යයි මේක සුඛයි මේක ආත්මයි කටින් කියවද කවුරු හරි? හිතුවද? මේක නිත්‍යන සුඛනේ කියලා ආත්මය කියලා හිතුවද? නෑනේ. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හිතන්නේ නැහැ, කියන්නේ නැහැ. මේ දැක්මන්නේ තියෙන වැරදි දැක්ම. වැරදි දැක්ම තුල තියෙනවා නිත්‍ය සුඛාත්ම කියන එක, නිවැරදි දැක්ම තුල තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේක දැක්මක්. තමන්ගේ දර්ශනය වෙනස් කර ගැනීමක් මේ කරන්නේ. කියන්නේ ලෝකේ සම්බන්ධයෙන්, අරමුණු සම්බන්ධයෙන් පංච උපාදානස්කන්ධ සම්බන්ධ දකින්න ආකාරය වෙනස් කරගන්න එකක් මේ කරන්නේ. නැතුව මේ ඇහෙන් දකින්න එකක් නෙමෙයි. වචනයෙන් කියනවා කියන්නේ මොකද්ද? දැන් ඔබට හිතන්න ඔබට මොකක් හරි ආවට පස්සේ ඔබට ක්ලේශයක් එනවා. ලෝභය හරි, රාගය හරි, ඊර්ෂ්‍යා හරි මොකක් හරි එනවා. ආට පස්සේ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතුවොත් මොකද වෙන්නේ? අර සිතුවිලි වලට වෙන සිතුවිලි උඩින් දාන කෙනෙක් ඔය කරන්න බලයි. හිතලා හරියන්නේ නැහැ. දකින්න තියෙන. දැන් වරද්ද ගන්නවනේ මොකද වෙන්නේ? ඒ වැරදි දැක්ම තුලනේ. ඇලීම ගැටීම කියන නැත්නම් උපාදාන කියන වැරද්ද තුල තමයි නිත්‍ය සුඛාත්ම කියන වැරදි දැක්ම තියෙන්නේ. මගේ ආත්ම කියන එක. එහෙනම් බණ අහලා තේරුම් ගත්තට පස්සේ බණ අහන්න ඕන කියන්නේ විදර්ශනා කරන්න බෑ බණ අහන්න නැතුව තේරුම් ගන්න නැතුව. නිකන් විදර්ශනා කරන්න හම්බෙන්නේ නැහැ. බණ අසා තේරුම් ගන්න ඕන මුලින්ම. ඊට පස්සේ තමයි විදර්ශනා කරන්න පුළුවන්. මොනවද දන්නත් ඔබේ බණ. නම් කටින් කියන එකක් නෙවෙයි. යමෙකු උපාදාන කරන්නේ නැත්තම්, ලෝභයේදී ලෝභ කරන්නේ නැත්තම්, ද්වේෂයේදී ද්වේෂ කරන්නේ නැත්තම්, ඇලීමේදී ඇලෙන්නේ නැත්තම්, ගැටීමේදී ගැටෙන්නේ නැත්තම් අරමුණු වෙනවනේ. එතන දැක්ම තමයි, එතන ක්‍රියාත්මක වන්නා වූ දර්ශනය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා කියන්නේ. මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. මමත්වෙන් නොගනවා කියන එක. උපාදානය කරනවා නම් එතන තියෙන දැක්මට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. උපාදානය කරන්නේ නැත්නම් අනුපාදේ කරනවා නම් එතන තියෙන දැක්මට කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා. මේක දකින්න ඕන එකක්. දැක්මෙන් කියන්නේ ප්‍රඥාවෙන් දකින්න ඕන කියලා කියන්නේ ඒකයි. අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන්නේ. යදා පඤ්ඤාය පස්සති. නැතුව S2 දැකලා
කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක. හිතලා කරන්න පුළුවන් එකක් නෙවෙයි දැක්මක් තියෙන්නේ. අපි තවත් සරලව ගමුකෝ මේක. ඔබට කේන්තියක් ද්වේෂයක් එනවා. තරහක් එනවා. ඔබ බයිනවා නම්, ඔබ ගහනවා නම්, ඔබ හිතෙන් හිතනවා නම් මොකක් හරි කරන්න ඕන කියලා. එතන තියෙන දැක්ම මොකද්ද? නිත්‍ය සුඛ ආත්ම තමයි. ත්‍රිලක්ෂණේ වැරදි පැත්ත තියෙන්නේ. නිත්‍ය සුඛ ආත්ම කියන වැරදි දර්ශනේ තියෙන දා. ඔබ හිතලා දෙයක් කරන්නේ නැහැ. අර ද්වේෂයේ ඔස්සේ ක්‍රියාත්මක වෙන ප්‍රතික්‍රියා දක්වනවා කියන්නේම එතන තියෙන නිත්‍ය සුඛ ආත්ම කියන එක. ඔබ දැන් බණ අහලා තේරුම් අරන් ඉන්නවා. ඔබට ද්වේෂය එනවා. එනකොට මොකද වෙන්නේ? ඔබට ඒක තේරෙනවා. සිහියෙන් දකිනවා. දැක්කට පස්සේ ඔබට ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා මේක ක්‍රියාත්මක කරන හොඳ එකක් නෙවෙයි කියලා තමන්ට දැනුණට පස්සේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා දක්වන්නේ. ද්වේෂය ආවා කියලා දැක්කා. දැකම ඒක අයින් වෙලා ගියා. අන්න ඒ අවස්ථාව තුළ තියෙන දැක්මට දර්ශනයට තමයි කියන්නේ. තමන්ගේ හිතේ තියෙන දර්ශනයට තමයි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා. කියන්නේ ක්ලේශයන් හට ගන්නකොට ඒක ප්‍රතික්‍රියා නොතබ අවසන් කරනකොට තියෙන දැක්ම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන්නේ. ඒ ක්‍රියාත්මක කරන තියෙන දැක්මට තමයි නිත්‍ය සුඛ ආත්ම කියලා කියන්නේ. එහෙම නැතුව වචනයෙන් කියන එකක් නෙවෙයි, හිතන එකක් නෙවෙයි මේක. ඔබ උපාදානයේදී උපාදාන කරනවා නම් උපාදානයේදී ඒ තියෙන්නේ නිත්‍ය සුඛ ආත්මය. උපාදානය කරගන්න හේතුවක් ඇති වෙනකොට උපාදාන නොකර අවසන් කරන එකට කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා. එහෙනම් ඒක අරමුණෙන් අරමුණ ස්කන්ධ පහෙන් පහට අරමුණෙන් අරමුණට තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න ඕන. දැන් බණහල ධර්මයේ තේරුම් ගත්තා නම් අන්න එයාට ඔය විදර්ශනා වඩනවා කියලා කියන්නේ ක්‍රමානුකූලව අරහත්ත්වයට දක්වා මේ වැඩේ තමයි කරන්න තියෙන්නේ. වෙන මොනවත් නෙවෙයි එළිය තියෙනව නෙවෙයි. එළිය තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය දැකලා හරියන්නේ නැහැ. කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. සීල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ අහනවා සෝවාන් වෙන්න මොකද කරන්න ඕන කියලා. මොකද්ද කියන්නේ? ඉමේ පංච පාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්. මේ පංච පාදානස්කන්ධය අනිත්‍ය කනාත්ම වශයෙන් දකින්න. හරි සෝවාන් වුණා. සෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමී වෙන්න මොකද කරන්න ඕන? මොකද කරන්න ඕන? ඉමේ පංච පාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්. අරකමයි කරන්න ඕන. හරිය පුද්ගලයා ඊට පස්සේ සෞර්ධාගාමී අනාගාමී වෙන්න ඕනේ යාට. මොකද කරන්න ඕන? ඒකමයි කරන්න ඕන. අනාගාමී පුද්ගලයා රහත් වෙන්න මොකද කරන්න ඕන? ඒකමයි කරන්න ඕන. නම් සෝවාන් තත්වයේ සිට අරහත්ත්වයට දක්වා යනකම් මේ විදර්ශනා වඩනවා කියලා මොකද්ද කරලා තියෙන්නේ? ඉමේ පංච පාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්. නුවණින් දකින්න ඕන අනිත්‍ය. ඇස් දෙකෙන් නෙමෙයි. දැන් මේ ත්‍රිලක්ෂණ ධන පරය විතරක් වඩලා කෙනෙකුට. දැන් මේක පරයයක් විතරයි මේක. ත්‍රිලක්ෂණ පරය ගැන එකක් විතරයි. තව එකේ පරයයන් තියෙනවා. සතිපට්ඨානය, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය, ගැඹුරු පරය පටිච්චසමුප්පාදය, කර්මක්ෂය කිරීම. ඔක්කොම ඕනේ. කෙනෙකුට ත්‍රිලක්ෂණේ තේරුම් ගන්නකොට ඒක තේරුම් ගන්න නැති. අනිත්‍ය මොනවත් ඕනේ. ත්‍රිලක්ෂණයේ ඔස්සේ ක්‍රමානුකූලව යන්න පුළුවන් නම් එයා අරහත්ත්වයට දක්වා යන්න පුළුවන්. මේ තියෙන්නේ බැරිද? මේ හරියොත් මහරහතන් වහන්සේ කියනවානේ පුළුවන් කියලා. මොකද්ද කරන්න තියෙනවා කියන්නේ? මේ පංච උපාදානස්කන්ධ මේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය කනවසෙන් දකින්න ඕනේ. කොහොමද දකින්න ඕනේ? ඇස් දෙකෙන් නෙවෙයි. කොහෙන්ද දකින්න ඕනේ? නුවණින්. එහෙනම් පංච උපාදානස්කන්ධ කියන්නේ එළිය තියෙනව නේ වරද්ද ගන්න එපා. අන්න වැරදිලා තියෙන තැන. ශරීරය හිත කෙනෙක් නෑ මේක. පංච උපාදානස්කන්ධ කියන්නේ මොහොතක් පස්සේ හට ගන්නව නැසෙනවා. හට ගන්නව නැසෙනවා. හට ගන්නව නැසෙනවා. උපාදාන වෙලා කියන වැරද්ද වෙලා තියෙන මොකද වෙන්නේ? නැවත උපදින්න හේතුවක් ඉතුරු කරලා තමයි නැති වෙන්නේ. ඒකට කියන අවශේෂ නිරෝධය. හේතු ඉතුරු කරලා නැති වෙලා යනවා. දැන් පංච උපාදානස්කන්ධය හටගත්තට පස්සේ මොකද වෙන්නේ? සාමාන්‍ය පෘථග්ජනයන්ගේ මූලික මට්ටම තුලදී හට ගන්නකොට හටගන්නේ පංච උපාදානස්කන්ධයක් තමයි. ඒකට කියන්නේ අතීත හේතු එකතු වෙලා තමයි හටගන්නේ. ඔය අභ්‍යන්තර ස්පර්ශය කියලා කියන්නේ. අභ්‍යන්තරයේ කලින් තිබ්බ හේතුවක් තියාගෙන තමයි හටගන්නේ. දැන් මේ හටගන්නේ පංච උපාදානස්කන්ධය නැවත උපාදානය කරන පෘථග්ජනයා. ඒ කියන්නේ නිත්‍ය සුඛාත්මයෙන් දකින්න. මේක වැරදි. එහෙම දැකලා හරියන්නේ නැහැ. කොහොමද දකින්න ඕන? පංච උපාදානස්කන්ධේ උපාදානෙ නොකර දකින්න ඕන. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕන. මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය වශයෙන් දකින්න ඕන. මේ දකින්නවා කියන්නේ වචනෙන් කියනනේ ආයෙත් මතක තියාගන්න. කියනවා නෙවෙයි, හිතනවා නෙවෙයි. හිතන්නේ නැහැ, කියන්නෙත් නැහැ.
බණාසා තේරුම් ගැනීම යන මේක කොහොමද කරන්න කියලා තේරුම් ගන්න නෙත්ති. තේරුම් ගත්ත කෙනාට තේරෙන මොකද්ද මේ දකින්න කියන එක. ආයෙත් ගන්නකො මේක අපි දේශය කියන එක තේරුම් ගන්න පහසුවට. ඔබ කෙනෙක් එක්ක තරහ වෙනවා අද. ගැටුමක් ඇති කර ගන්නවා. පහර දීමකුත් සිද්ධ වෙනවා. දැන් දෙන්න තරහෙන් ඉන්නේ. දැන් හෙට දැන් මොකද වෙන්නේ? දේශයට හේතු තිබ්බ තරහට හේතු ඉතුරු කරා. යටපත් වෙලානේ තියෙන්නේ. දැන් ඔබ යනවා ගමනක් යනකොට දකින්න අන්න ඊයේ තරහ වෙච්ච ගාගත්ත කෙනාව. දැන් මොකද වෙන්නේ? මුලින්ම එනවා හිතට අනුසයෙන් පරිඋට්ටාන වෙනවා. එනවනේ. මට මෙහෙම කරා මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න දැන් හිතේ යනවා ඕන්න. විතක්ක ਵਿਚාර වෙනවා. දැන් යා වෙලා දකින්න සාමාන්‍ය කෙනෙක් විදිහට. අපි දැන් යාළුවෙක් විදිහට. එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලෙක් විදිහට. මේ ඊයේ තිබ්බේවත් එක්ක ඔය අභ්‍යන්තර ස්පර්ශය වෙන්නේ. හට ගන්නකොටම හටගන්නේ පංච උපාදානස්කන්ධයක් කියන්නේ. ඒකයි මොකද? අලුතෙන් දකින්න හම්බෙන්නේ නැහැ. ඊයේ තිබ්බ කලින් තිබ්බ හේතු එකතු කරගෙන තමයි දැන් පංච උපාදානස්කන්ධෙම හටගන්නේ පුරුතග්ජනයෙක්ගේ. දැන් පංච උපාදානස්කන්ධය උපාදානය කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? මේ හටගත්ත පංච උපාදානස්කන්ධේ නැවත උපාදානය කරනවා කියන්නේ හටගත්ත ද්වේෂයට ඒ ඔස්සේ ක්‍රියාත්මක කළා නැවත ද්වේෂයෙන් ප්‍රතික්‍රියා දක්වනවා. හිතෙන් දිගටම හිත හිතා ගියොත් එහෙම වචනෙන් ප්‍රතික්‍රියාව දැක්කොත් එහෙම කයින් ප්‍රතික්‍රියාව දැක්කොත් එහෙම මොකද වෙන්නේ? හටගන්නේ පංච උපාදානස්කන්ධයක් තමයි අතීත හේතුත් එක නැත්තම් දකින්න ඕන කොහොමද? පුද්ගලෙක් විදිහට තමයි දකින්න සාමාන්‍ය කෙනෙක් දකින්න ඕන පුද්ගලෙක් ඉන්නවා. ඒ දකින්නේ කොහොමද? මගේ තරහකාරයෙක් ඉන්නවා. තරහකාරයෙක් ඉන්නවා කියලා දකින්නවා කියන්නේම එතන හටගන්නේ පංච උපාදානස්කන්ධයක් නැවත ප්‍රතික්‍රියා දැක්වලා කියන්නේ පංච උපාදානස්කන්ධේ නැවත උපාදානය කරගන්නවා. දැන් මෙතන මොකද්ද කියන්නේ? හරි. ධර්මයේ දන්නේ නැතුව අතීතේ තිබ්බ වැරදිව තිබ්බා. දැන් තිබ්බේව එනවා. අනුසයෙන් පරිඋට්ටාන වෙනවා තමයි. මොකද කරන්නේ? වීතික්කම කරන්නේ නැතුව නවත්තන්න ඕන. හට ගන්න පංච උපාදානස්කන්ධයක් හැබැයි පංච උපාදානස්කන්ධය මොනින් දකින්න ඕන කොහොමද? මමත්වයෙන් තොර මගේ කරගන්න නැතුව. මම වුණොත් නේ ඔකට ප්‍රශ්නයක් වෙන්නේ. ඔබට කෙනෙක් බයිනෝයි භාෂාව තේරෙන්නේ නැහැ. මොකද ගණන් ගන්න මට කියන්නේ නැහැ කියලා හිතෙන සමහරට. දෙන්නෙක් ඉන්නවා. බයින්නේ ඔබට ඔබ හිතනවා වෙන කෙනෙකුට බයින්නේ කියලා. ඔබට ගාණක් නැහැනේ. ඇයි මට බයින්නේ නැහැ? මමත්වයෙන් ගත්තේ නැහැ. මම කරගත්තේ නැහැ. මගේ කරගත්තේ නැහැ ඒක. අන්න ඔබට තේරෙනවද ඔබට තමයි බයින්නේ කියලා තේරෙනොත් එimhe අන්න ඒ වෙලාවේ ඉඳන් කැළඹෙන්න ගන්නවා. දේශේ එන්න ගන්නවා. ප්‍රතික්‍රියා දක්වන්න යනවා. මගේ කරගත්තා මම කරගත්තා. එළියන එකක්. නම් සියලු පෘථග්ජනයන්ගේ ස්වභාවය ඔන්න ඔක තමයි. තවන ඔකට කියන්නේ ස්කන්ධ පංචකයේ ස්වභාවය තමයි අරමුණු අරගෙන හටගෙන නැති වෙලා යන එක. ඒක බලෙන් තමයි මේ පුද්ගලයෝ. මේ සත්වය බලෙන් තමයි උපාදාන කෙනෙක් කරන්නේ. නැත්තම් ස්වභාවය තමයි ඇසෙන් කනෙන් නාසයෙන් දෙයින් කයින් මනසෙන් අරමුණු ගන්නවා හඳුන ගන්නව නැති වෙලා යනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. පෘථග්ජනය මොකද කරන්නේ? යන්න දෙන්නේ නැතුව යන්නේ එක අල්ල ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ගැමි කතාව තියෙනවා ඉල්ලන් ගොටි කනවා කියලා. කියන්නේ බීලා යනවා මිනිස්සෙක්. කියව කෑ ගහ යනවා. යනකොට මොකද වෙන්නේ? කතා කරලා ගෙදරට ගෙන්න ගන්නවා. එක්ක බයිනෝ එක්ක මොකක් හරි විහිළුවක් කරලා ගෙන්න ගන්නවා. ගෙන්නගෙන මොකද වෙන්නේ? අර මිනිස්සයාට බීලා ඉන්න හින්දා මේ ගෙදර අයිතිකාරයට ගහනවා. ඉල්ලන් ගොටි කනවා කියන්නේ අන්න ඒකට. කියන්නේ අහ කියන එකක් දා ගන්න එකට. අහ කියන සර්පෙක් දා ගන්නවා කියන්නේ නැගේ. ඒක තියෙන්නේ එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් කියන්න බෑනේ අපිට. එහෙනම් මේ අහ කියන එකක් තමයි ස්කන්ධ පංචකයේ ස්වභාවය තමයි හටගත්ත නැසුන හේතුඵල සම්බන්ධයක් නේ. පෘථග්ජනය තමයි බලෙන් මේක මගේ කර ගන්නවා මගේ ආත්ම කර ගන්නවා මමත්වයෙන් ගන්නවා. දැන් මේ වැරද්ද කරමින් ඉන්නේ පෘථග්ජනය දැක්ම එකනේ වැරදිලා නිත්‍ය සුඛාත්ම දැක්ම තියෙන්නේ. දැන් මොකද්ද කරන්න තියෙනවා කියලා පෙන්නන්නේ. මේ පංච උපාදානස්කන්ධ හට ගන්නවා තමයි. ඒතකොට මොකක්ද දකින්න ඕන? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕන. එළියේ නෙමෙයි අනිත් එක තියෙන්නේ. කෙලස්. මොකද්ද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් එන අරමුණු තමයි. අපි තිබ්බේවත් එක වැරදිනේ. ලෝභ දේශ මොහ තියලා තියෙන දැන්. පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර අනිත් තියලා තියෙන්නේ. තිබ්බේ කෙනව නැවතේ. එන එක නවත්තන්න බෑ.
ඇතුළේ තිබ්බ එක එළියත් එක්ක ගැටෙනකොට මොකද එනවා. එනකොට නැවත ප්‍රතික්‍රියා නොදක්වා අවසන් කරන එක. නිර්වශේෂ නිරෝධ හේතු නැතුව අවසන් කරන එක තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා කියන්නේ. එහෙනම් මේ කෙලෙස් තමයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ. එහෙම නැතුව කයසිත නෙවෙයි. එළියේදී අනිත්‍යක් නැහැ. එළියේදී අනාත්මයක් නැහැ. එළියේදී දුක්ඛයක් නැහැ. මේ දුක්ඛ කියන්නේ බුදුදහමේ දුක්ඛ හිස් අසාර. මමත්වයෙන් ගන්න ඕනේ නැති එකක් මමත්වයෙන් අරන් දුක් වෙනවා. එහෙනම් බලන්න මේ සූත්‍රේ මොකද්ද තියෙන්නේ කියලා. විදුරායම් භික්කවේ කායෝ විඥානං විභාග ධම්ම. එහෙම නැත්නම් පබංගුර. දෙක අනිත්‍ය කියන්නේ. ඒකට දුක්ඛනාත්ම කියන්නේ. ඒ කියන්නේ කයේ විනාශ වෙන එක නැති වෙලා බිඳින එකට ඊට බිදුරා. කයේ බිදුරන් වෙන්නේ. අනිත්‍ය වෙන්නේ කය. සිත ඇති වෙලා නැති වෙනකට මොකද්ද කියන්නේ? පබංගුරක් නැත්නම් විරාග ධම්ම. බිඳිලා යනවා. කය බිඳිලා යනවා, හිත කැඩිලා විනාශ වෙලා යනවා. කය සහ සිත කැඩලා බිඳිලා යනවා. ඒකට අනිත්‍ය කියන්නේ. මොකද අනිත්‍ය වෙන්න ඕන? සබ්බේ උපදී අනිච්චා දුක්ඛයි පරිණාම ධම්ම. සියලු උපදී කියන්නේ කෙලෙස්. එනම් පව කරන කෙනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ මොකද්ද? පව. පින් කරන පුද්ගලයා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ මොකද්ද? පින. ධානය කුසල වඩන කෙනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ මොකද්ද? ධානය කුසල. එයාට පින් පව බලවලා ඉන්න ඕනේ. මොකද එයාට පින් පව නෙවෙයි ඉන්නේ. ආ ඉන්නේ ධානය කුසල වල. ඥාන නිස්තේකල සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නවක නිපාතයක පෙන්නනවා. පළවෙනි ධානලාභියා විදර්ශනා කළ යුත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකිය යුත්තේ පළවෙනි ධානය. දෙවන ධානලාභියා විදර්ශනා කරන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕන දෙවෙනි ධානය. නැතුව එයා පින්පව් දැකලා හරියන්නේ නැහැ. මොකද එයාගේ උපාදානයේ තියෙන්නේ. එයාගේ වැරද්ද තියෙන්නේ එතන. පින් කරන පොත්ගේ වැරද්ද තියෙන්නේ එතන. පව් කරන කෙනාගේ වැරද්ද තියෙන්නේ එතන. එහෙනම් ඔබ ජීවත් වෙනකොට ඔබ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මෙන්න මේ අරමුණු ගන්නවා. ඒ අරමුණත් එක්ක ක්‍රියා කරනකොට ඔබට කලින් හදාගත්ත ප්‍රියප්‍රියතාවයක් තියෙනවා. එළියේ තියෙන වස්තු ප්‍රියප්‍රිය ස්වභාවයක් නැහැ. ඒ හදාගත්ත එකත් එක්ක තමයි අන්න ඔබට හටගන්නේ පංච උපාදානස්කන්ධයක්. ඔබේ පුරුද්ද තියෙන මොකද්ද? ඒක නැවත උපාදානය කරනවා. නැවත ඇරෙනවා, නැවත ගැටෙනවා, නැවත ප්‍රතික්‍රියා දක්වනවා. දැන් ධර්මය අහලා තේරුම් ගත්තේ නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ යාට? එන එක නවත්තන්න මේක පාලනය කරන්න වෙනවා තමයි. අන්න එනවා අනුසයෙන් පරිවුට්ටන දැන් පාලනය කරන්න ඕන. කොහොමද? වනාසා මේක දැක්ම ඇති කරගන්න ඕන. දැක්ම ඇති කරගැනීම තුළ මොකද්ද වෙන්නේ? මෙයාට සබ්බේ උපදී මොන උපදී ආවත් ඇසෙන් දෙන්නේ, කනින් දෙන්නේ, නාසයෙන් දෙන්නේ, දිවෙන් දෙන්නේ, කයින් කොහෙන් ආවත් ඒක මගේ නොවේ, මම නොවේ, මගේ ආත්ම වශයෙන් දකින්න පුළුවන්. දකින්නවා කියන්නේ ප්‍රතික්‍රියා නොදබ අවසන් කරනවා කියන එක. එහෙනම් එළිය දේවල් බල බල ඉඳලා හරියන්නේ නැහැ. දකින්න ඕන කොහෙද? හිතේ, තමන්ගේ හිතේ. හිතේ කෙලෙස් හට ගන්නවා, උපදී හට ගන්නවා. මෙන්න මේ උපදීතල දකින්න ඕන. ඒක එක ආකාරයෙන් පෙන්නවා. පුඤ්ඤ පාප ආනෙන්ජාබි සංකාර කියලා පෙන්නනවා. තවත් ආකාරයෙන් පෙන්නවා ආශ්‍රව කියලා. තවත් ආකාරයෙන් පෙන්නවා ලෝභ දේශ මොහ අකුසල මූල කියලා. තවත් ආකාරයෙන් පෙන්නවා කාම ව්‍යාපාද විහිංසා ත්‍රිවිධ අකුසල විතර්ක කියලා. කොහෙන් ආවත් ඔය එකම තමයි එන්නේ. උපදි කෙලෙස් එන්නේ ඔය. මොන ක්ලේශය ආවත් අන්න ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න මගේ නොවේ, මම නොවේ යගේ ආත්ම. ඒ කියන්නේ ප්‍රතික්‍රියා නොදබ අවසන් කරන්න වෙන්න. ප්‍රතික්‍රියා දැක්කීම යනු නිත්‍ය සුඛාත්මයයි. ප්‍රතික්‍රියා නොදබ අවසන් කිරීම යනු උපාදාන නොකිරීම යනු අනිත්‍ය දුක්ඛ අනාත්මයි. මේක හොඳට කල්පනා කරලා බලන්න. දැන් අපිට පැයක කාලයක් ලැබිලා තියෙන්නේ. අපි සාරාංශ කරලා අත්‍යවශ්‍යම කාරණා විතර අපිට පැහැදිලි කරේ. මේක නැවත සවන් දීලා හොඳින් කල්පනා කරලා බලන්න. අනිත්‍ය දුක්ඛ අනාත්මයේ තියෙන්න ඕනේ එළියේද ඇතුළේද? දැන් මේ සූත්‍රය අනුව එළියේ තියෙන්න බෑ. මේ සූත්‍රය අනුනේ කිසිම සූත්‍රයක් අනුව තියෙන්න බෑ. බුදුහාමරගේ ධර්මය අනුව බෑ. කල්පනා කරලා බලන්න හොඳට. කල්පනා කරලා බලලා මේ ධර්මයේ නිවැරදිව තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට භාවිතා කළා ප්‍රතිඵල ලබා ගන්න කියලා මතක් කරනවා. ඒ නිසා ඒ ධර්ම මාර්ගය තේරුම් ගැනීම පිණිසම මේ ධර්ම මාර්ගය තේරුම් ගැනීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා අපරිශ්‍රය කියන ප්‍රාර්ථනාවක් කරමින් අද අවසරත් මේ ධර්ම දේශනාව නිමාවටපත් කරනු ලබනවා.
හොඳයි අපිට අනතුරු යොමු වෙන්න තිබෙන අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු දායක පින්වතුන්ගේ දායකත්ව අරමුණු කෙරෙහි. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ පූජ්‍ය මීමුරේ ධම්මා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කර දහම් මඟ ගමන් කරන ධර්මකාමී පිරිසක් විසින්. ඉතින් ඔවුන්ගේ මූලික තේමාව විදිහට තියාගත්තේ මේ දහම් පාඩේ මම මේ මාතෘකාව දහම් පාඩේ අන්තර්ගත කරලා 2026 වර්ෂයේ දින දර්ශන බෙදා හැරීමක් සිදු කරනවා. ඔබටත් මේ දින දර්ශනයක් අවශ්‍ය නම් දුරකථන ලැබුමක් දීලා මතක් කරන්න කියලා මතක් කිරීමකුත් කරනවා. ඉතින් ඔවුන් අරමුණු අතෙන් තබා ගන්නවා ගෞරවනීය පූජ්‍ය මීමුරේ ධම්මා ස්වාමීන් වහන්සේට උපහාරය පිණිස සහ නිවැරදි දහම් මඟ ලෝට පෙන්වා දීමට මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කියලා. ඉතින් එහෙනම් මේ දායකත්වලාභී මහත්මින්ගේ දායකත්ව බලාපොරොත්තු අරමුණු පරිදි මේ ධර්ම දේශනාව නිවැරදි ධර්ම මාර්ගයේ ලෝකෙට ඉවර කරලා දීලා පැහැදිලි කරලා දීලා අපවත් වියදලා අපගේ ගෞරවනීය ආචාර්ය ස්වාමීන් වහන්සේ පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මා ස්වාමීන් වහන්සේට උපහාරය පිණිස හේතු වාසනා වේවා. මේ ධර්ම දේශනාව සඳහා දායකත්ව දරුවා වූ හැම දෙනාටමත් ධර්ම දේශනාව සවන් දුන්නා ඔබ හැම දෙනාටමත් මේ ධර්ම දේශනාව නිවැරදි ධම්මග වටහා ගැනීම පිණිස හේතු වාසනා අපරිශ්‍රවා කියන ප්‍රාර්ථනා කරමි. මෙතකින් නිමාඩපත් කුල ලබනවා හැම දෙනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ